රයිට් ළමයි අස්සලාමු අලයිකුම් හැමදාම වගේ ඉතින් ඔන්න මෙතෙන්ට එන්න දාන හේතුවක් තියෙනවා. ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගෙට more one day තවත් දවසක් තමයි ඔයාලට තියෙන්නේ. ඒතකොට ළමයි මේ වෙනකොට අපි හිතනවා ඔයාට දුන්නු plans අනුව ඔයා වැඩ කරලා හොඳට ඔයාගේ විෂය නිර්දේශය හැම සබ්ජෙක්ට් එකකින් ඉවර කරලා ඇති කියලා. ඒතකොට මේ දවස් දෙකේ ඔයාට තියෙන්නේ ඊළඟ දවසේ පළවෙනි දවසේ පටන් ගන්න සබ්ජෙක්ට් එක තමයි මේ දවසේ ඔයා පාඩම් කරන්නේ රයිට්. එතකොට ළමයි අද මෙතෙන්ට එන්න හේතුව තමයි ළමයින්ට පොඩි මේ වෙනකොට හැමෝම ටිකක් අර බය වෙලා වගේ ඉන්නේ. ඔයාට ශක්තියක් වෙන්න වගේම ඉතින් ඔයාගේ අර බය තියෙනකම නැති කරන්න වගේම ප්‍රධානම හේතුව තමයි පුතේ විභාගයකට ෆේස් කරන්න කලින් අපි ලෑස්ති වෙන්නේ කොහොමද? රයිට් විභාගයක් කියන්නේ මොකක්ද? අපි ඒකට යන්න ඕනේ කොහොමද? ඒක ෆේස් කරන්නේ කොහොමද? ඒ වෙලාවේ අපි කොහොමද ඒක මැනේජ් කරගන්නේ? තේරුණාද? අපි එදා කිව්වා වගේ ළමයින්ට ගොඩක් බය වෙන ළමයි ඉන්නවා. කොච්චර දැනුම තිබුණත් කොච්චර පාඩම් කරත් ඒ අවස්ථාවේදී බය වෙන ළමයි ඉන්නවා. රයිට්. ඉතින් ඒ වෙනුවෙන් තමයි A to Z අද අපි විභාගයට කොහොමද ලෑස්ති වෙන්නේ කියලා දෙන්න මේ වීඩියෝ එක කරන්නේ. රයිට්. ඉතින් ළමයි මේ වීඩියෝ එකේදී මම කියන ඔයාට ඔයා සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න දරුවෙක් විදිහට මේ වෙනකොට ඔයා පාඩම් කරලා ඔක්කොම කරලා ලෑස්තිලා ඉන්න. රයිට්. පළවෙනි කාරණේ තමයි ඔයා විභාගයට යන්න කලින් ඔයාගේ ආගමික වතාව ඉටු කරන්න. රයිට්. අම්මා තාත්තට වඳින්න. ඒවා කරනවනේ සාමාන්‍ය. ඒ ටික ඔක්කොම කරලා පුතා විභාගේ තියෙන වෙලාව පටන් ගන්න තියෙන වෙලාවට අඩුම තරමේ 45 minutes විනාඩි 45කටවත් අඩුම තරමේ minimum 45 minutes කලින් ඔයා එතෙන්ට යන්න ඕන. රයිට්. පුළුවන් නම් පැයකට කලින් විතරක් යන්න. ඔය එතෙන්ට ගිහිල්ලා ඔයාගේ පාඩම් වැඩ මොනවා හරි පුතක් බලනවා නම් ඒක කරගන්න. රයිට්. ප්‍රශ්නයක් නැහැ. ප්‍රධාන මේක තමයි ළමයි වරද්ද ගන්න තැනම තමයි මෙතන. රයිට්. දැන් ඔයා හිතන්නේ එක්සෑම් හෝල් එකේ ගිහිල්ලා ඔයා ඉස්සෙල්ලම බලන්න ඕනේ මගේ ඉන්ඩෙක්ස් නම්බර් එක කොහෙද ගහලා තියෙන්නේ. රයිට්. ඔයාගේ බකට් සබ්ජෙක්ට් තුන ඇරෙන්න අනිත් ප්‍රධාන මේන් සබ්ජෙක්ට් හයටම ඔයා එකම තැන තමයි ඉන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඔයා ගිහිල්ලා ඉස්සෙල්ලම බලන්න ඕනේ මගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ගහලා තියෙන්නේ කොතනද කියලා. බලලා ඒ බෙන්ච් එක ඔයා බලන්න ඕනේ. හෙල්ලෙනවද? ඊට පස්සේ පුටුව බලන්න ඕනේ. ඉඳ ගන්න පුළුවන්ද? සුව පහසු විදියට තියනවද? බෙන්ච් එකේ ලියන්න පුළුවන්ද? සමහර බෙන්චස් තියෙනවා. සමහර මේස තියෙනවා කැඩිලා. රයිට්. බොහෝ දුරට ඒවා දාන්නේ නැහැ. ගොඩක්ම තියෙන ලෙඩ තමයි මොනවද? හෙල්ලෙනවා. දෙපැත්තට හෙල්ලෙනවා. ලියන්න බෑ එකක් තියාගෙන. ඒ වගේ ප්‍රශ්න බොහොමයක් තියෙනවා. ඉතින් ඔයා පැයකට කලින් යන්න කියන්නේ මේකයි. ගිහිල්ලා එතන හොඳට බලන්න. ඔයාට නිදහසේ වාඩි වෙලා ඉන්න පුළුවන්ද? එක්සෑම් එක ලස්සනට ලියන්න පුළුවන්ද? මේසේ ඔයාට උස ඇතිද? කොට වැඩිද? පුටුව කොටයි? ඒ ඔක්කොම බලලා ඔයා පළවෙනි දවසේ මේ ඔක්කොම හදාගන්න. රයිට්. හදාගත්ත පස්සේ හරියටම ඔයාගේ ඇඩ්මිෂන් එකත් එක්ක ඉන්ඩෙක්ස් නම්බර් එක එකින් එක බලන්න. එකින් එක බලන්න හරියද කියලා. බලලා අන්න ඕකේ නම් ඒක ඇඩ්මිෂන් එකත් එක්ක කියලා ඔයාගේ තැන ඔයා හරියට වාඩි වෙන්න. රයිට්. ඊළඟ කාරණේ තමයි දැන් ඔයාට එක්සෑම් එක පටන් ගන්න ලං වෙලා එයාලා කියන බෑග්ස් ඔක්කොම අයින් කරන්න ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙන තැනට ගිහිල්ලා ඔයා වාඩි වෙලා ඉන්න. එතකොට ප්‍රධානම දේ තමයි අනිවාර්යෙන් යද්දි නිල් පාට පෑනයි කළු පාට පෑනයි කළු පාට පෑන් අරන් යන්න එපා. නිල් පාට පෑන් දෙකක් විතර කරගෙන. කළු පාට බොහෝ දුරට වාට විෂයන් එක්ක යූස් කරන්න පුළුවන්. ඒක විෂය ප්‍රධාන විෂය කරුණක් ලියන්න උත්තරයක් ලියනවා නම් ඒ කළු පාට යූස් කරන්න පුළුවන්. අරන් ගියර ප්‍රශ්නයක් නැහැ. බොහෝ දුරට නිල් පාට අරන් යන්න try කරන්න. right. එතකොට ඒ කියන්නේ කළු පාටත් අරන් යන්න ප්‍රශ්නයක් නැහැ. වැඩිපුරම නිල් පාට අරන් යන්න. පෑන් දෙක තුනක් හතරක්වත් අරන් යන්න. right. අනිත් එක ප්‍රධාන කාරණේ තමයි ඔයාට අනිවාර්යෙන් පැන්සලක් තියෙන්න ඕනේ. උල්ලු නෑ. හොඳ තුඩ තියෙන පැන්සලක් තියෙන්න ඕනේ. ඒ වගේම වගේ මකණයක් තියෙන්න ඕනේ. කටර් එකක් තියෙන්න ඕනේ. ඒ ප්‍රධාන බලටි වාගේ අර විනිවිද පෙනෙන ට්‍රාන්ස්පේරන්ට් පර්ස් කියලා අපි කියනවා. අන්න ඒ වගේ පර්ස් එකක් යූස් කරලා ඒක දාගන්න. එතකොට එයාගේ පේනවනේ. ඒක තමයි සාමාන්‍යයෙන් යූස් කරන්න කියන්නේ. right. එතකොට අනිත් කාරණේ තමයි පෑනක් ගනිද්දී ඔයා පෑන් ගන්නවා කියලා පෙන් එකක් ගන්නවා කියලා අලුත් වර්ගයක් අරන් යන්න එපා එතෙන්. ඒක ලොකු රිස්ක් එකක්. right. ඔයා කරන්න ඕන හොඳම වැඩේ තමයි මීට කලින් ඔයා මීට ඉහත එක්සෑම් පාස් පේපර් ලියන්නේ ස්කූල් එකේ ලියන්නේ මොන පෑනද යූස් කරන්නේ. ළමයින්ට ආවේනික පෑන්ස් තියෙනවා. පෙන්ස් තියෙනවා. right. පෑන් තියෙනවා. ඒක මොනවද? දැන් සර් කියන්නේ මම නම් ගොඩක් පාවිච්චි කරන්නේ මැක්ස් පෑන් හරියට ලියනවා. ඒ වගේම තවහර ළමයි චූටි පාට ඒ කියන්නේ ඇට්ලස් චූටි පාවිච්චි කරන ළමයි ඉන්නවා. සමහර ළමයි මැංගෝ වලට කැමති ළමයි ඉන්නවා.
රයිට්. එතකොට ඔයා මේ දක්වා ලියන්න ආපු පෑන් අනිවාර්යෙන් අරන් යන්න ඕනේ. රයිට්. ප්‍රධානම දේ තමයි හෙට දවස් ඇතුළත මෙන්න මේ වැඩේ අනිවාර්යෙන් කරන්න. ඔයා ලියන්න අරන් යන්න තියෙන පෑන් තියෙනවා. ඒ පෑන් දෙක තුනක් හතරක් අරගෙන හොඳට මේ පොතක් අරගෙන මතක් තියෙන සබ්ජෙක්ට් එකට දාලා ආන්සර්ස් ලියලිය මතක් කරගන්න. භාග චූට්ටක් විතර ලියලා මතක් කරගන්න. ඇයි දන්නවද? ඔය අලුත්ම පෑන් ඔතෙන් තරන් යන්න ගියෝ. ඕවා ලියෙන්නේ නැති හේතු. සමහර පෑන් ලියෙන්නේ නැහැ. right? කර්මෙටවත් වාට එහෙම දෙයක් වුණොත් එහෙනම් අන්න ටයිම් එක අපිට ගොඩක් වටිනවා. ඔය ටයිම් එක අපිට very important. එතකොට මේ පෑන් හතරක් පහක් කරගෙන හොඳට ඒ ආන්සර්ස් ලියලා මතක් කරලා හෙට අරයි යන්න. ඒ කියන්නේ හෙට ලියලා අනිද්දාට අරයි. right? අලුත්ම පෑන් අරන් යන්න එපා. අනිවාර්යෙන්ම අරන් යන පෑන් හතරක් පහක් අනිවාර්යෙන්ම පොතක ලියලා තියෙන්න. right? එතකොට ඔයාලට එතනදී ඉෂුව එකක් වෙන්නේ නැහැ. මේ වාගේ ස්ට්‍රෙස් එකයි බයයි අඩු කරන්න තමයි මේ ඔක්කොම මම කියලා දෙන්නේ. right? ඊට පස්සේ ඔයා එතෙන්ද ගිහලා වාඩි වුණාට පස්සේ විනාඩි 10කට එක්සෑම් එක පටන් ගන්න විනාඩි 10කට කලින් හැමෝටම බෙදෙනවා මේ වගේ බුක්ලට් එකක්. right? බුක්ලට් එකක් බෙදෙනවා බුක්ලට් එකක් නම් නෑ පෙන්නන්න සාමාන්‍ය ලියන පොතක්. එතකොට ඒ පොතේ හොඳට පළවෙනි පේජ් එකේ කරුණු ඩීටේල්ස් ටිකක් තියෙනවා ඒක කියවන්න. right? ඊට පස්සේ තියෙනවා වාගේ විභාගංක පුරවන්න තියෙනවා. වාගේ නම ලියන්න තියෙනවා. right? බොහෝ දුරට නම ලියන්නේ නම එක පේජ් එකක මම දැන් ලියනවා. අනිත් ඒවා ගොඩක්ම විභාගංක විතරයි ලියන්නේ. right? ගත්ත ගමන් අනිවාර්යෙන් පොතේ එකේ ඉඳන් පේජ් 20ක් විතර තියෙනවා. 20 දක්වා ගත්ත ගමන් මේ වැඩේ කරන්න. පේජ් 20 දක්වා නම්බර්ස් ටික දාගන්න අංක ටික දාගන්න. ඔයගේ විභාගංකේ හරියට නිවැරදිව බලලා එකින් එක බලලා ඉක්මනට ලියා ගන්න. ලියාගෙන ඔයා ලියන්න ඉන්න ක්වෙස්චන් ටික ඔයාලට මයින්ඩ් එකේ තියෙනවා නම් ඒකට අදාළ පේජස් ටික වෙන් කරගන්න. පොතක් හරි ඔයාලට තියෙන මොකක් හරි කටුකොලයක් හරි ඔයාලට දෙන කොලයකින් මේ ඒක ලියා ගන්න. මේ පේජ් ටික මේකට මේ පේජ් ටික මේකට දල වශයෙන් ඒ 10 minutes තියෙන වෙලාවේ ඒ අනිවාර්යෙන් ඒක හදාගන්න. right? අනිත් එක තමයි ඔන්න ඉතින් එක්සැමිනේෂන් රූල්ස් ටික කියලා දුන්නා. ඉතින් එතනදී කොපි කරන්නවත් අනිත් ළමයට කරදර කරන්නවත් ඒවට යන්න එපා නම. ඔයා තනියෙන් ලියන්න. ඔයා ඉගෙන ගත්තා නම් ඔයාට පුළුවන්. right? ඔයාට පුළුවන් විදිහට ලියන්න. right? ඔයාට එන රිසල්ට් එක තමයි මොනවා කරත් එන්නේ. ඔයා ඉගෙන ගත්ත දේ තියලා හොඳ බෙස්ට් රිසල්ට් එකක් ඔයාට ගන්න පුළුවන්. හොඳට ලියලා ඉන්න. අපි ප්‍රාර්ථනා කරනවා ඒකට. අනිත් එක තමයි අනිත් ළමයින්ට කරදර කරන්න යන්න එපා. ඔයාට ආයින් හරි කරදරයක් එනවා නම් ඒක ඉන්ෆෝම් කරන්න. right? ඔයා හොඳට ලියලා මේක නම් ඔයාට ඒක බාධාවක් නේ. ඉතින් ඒක ඉන්ෆෝම් කරන්න නැත්නම් එයාට කියන කතා කරන්න එපා. right? අනිවාර්යෙන් ඔය දෙක කරන්න. අනිත් එක තමයි ඔයාට ලියන්න කලින් MCQ පේපරේ හම්බ වෙනවානේ. MCQ පේපරේ හම්බුනහම ඒකේ තියෙන ට්‍රික් එක තමයි ඔයාට අර කොටු කොලෙත් හම්බ වෙනවා. right? මාක් කරන කොලෙත් හම්බ වෙනවා. right? ඔයාට පටන් ගත්ත ගමන් ඔයා බෙදාගන්න අපි එදත් සෙමිනාර් එකේ කිව්වා පළවෙනි විනාඩි 20 ප්‍රශ්න 40ට අරලා අනිත් අය එකයි විනාඩි 20 පළවෙනි විනාඩි 40 ප්‍රශ්න 40ට අරලා 20ට අරලා ඊළඟ ප්‍රශ්න 20ට පැය එකයි විනාඩි 20 තියනවා. MCQ එකට ආසන වශයෙන් පැය දෙකක් වට හම්බ වෙනවා. ඉතින් මේ පැය දෙකේ ඔය විදිහට ටයිම් එක බේස් කරගන්න. ඔයා එකේ ඉඳන් 40 වෙනකම් කරනවා නම් එහෙම කරන්න. එහෙම නැත්නම් 20 ඉඳන් 40 වෙනකම් කරලා එකේ ඉඳන් 20 වෙනකම් කරනවා නම් එහෙම කරන්න. ඒක ළමයි ඔයා කොහොම කරත් ඔයාගේ ටයිම් එක අර මාජින් එක තුළ තියාගන්න. right? අනිත් ප්‍රධාන කාරණේ තමයි ඔයා දැන් MCQ පටන් ගත්ත ගමන් ආන්සර්ස් ටික ප්‍රශ්න කියවලා ඉක්මනට ගහගෙන යන්න. right? හිතේ තියෙන්න එපා. අමාරු ප්‍රශ්නයක් වාට එනවනම් දෙවෙනි පාරත් වාට කියවන්න හිතෙනවනම් අනිවාර්යෙන් ඒක රවුම් දාලා පැන්සලෙන් මාක් කරගෙන යන්න. right? ගිහිල්ලා අන්තිමට මේ ප්‍රශ්නේ බලන්න. හරිද ළමයි? ඔයාට ටයිම් කියන එක මෙතන මාර ඉම්පෝටන්ට්. එතනදී ටයිම් එක කා ගන්න එපා. ටයිම් එක වේස්ට් කරගෙන අපහම හරි ගේම ගහ ගන්න ඕනේ. ඔයාම කොච්චර ප්‍රැක්ටිස් කරත් වැඩක් නැහැ. ටයිම් එක එතන අතරියත් ඔයාට ප්‍රශ්න ගොඩක් මග ඇරෙන්න පුළුවන්. right තමයි. I think you have understand. මම හිතනවා ඔයාට තේරිලා ඇති කියලා මම කියපු දේවල් ඔක්කොම. ඉතින් ප්‍රධාන එක තමයි MCQ වල ඔයාට අමාරු ප්‍රශ්නයක් තියෙනවා නම් අපි එදා කිව්වා වගේ percentage එක 100%ක් තියාගන්න 100% තියලා answers හතරම 25% equal 4. ඒතර 100% තියලා ඔයා ප්‍රශ්නේ හොඳට කියවලා එකින් එක අඩු කරන්න. මේක වැරදි. ඒතර 75% 75%. ඊට පස්සේ තව එකක් අයින් කරනවා. 50-50 හදා ගන්නවා. right? ඊට පස්සේ ඔයාට මේ තියෙන answers දෙකෙන් මොකක් හරි එකක් හරියන්න පුළුවන් සම්භාවිතාව 25% 125.
සෝරි 50යි රයිට් දෙකෙන් එකක් එතකොට එතනදී වාට හරියටම හොයාගන්න පුළුවන් නම් MCQ ට්‍රික් එක පාවිච්චි කරලා එතනදී හරි ආන්සර් එක ගන්න එතනදී වාට හරි ආන්සර් එක හොයාගන්න බැරි වගේ නම් ටයිම් එක ගන්න එපා මේ කනා ෂොට් එකක් හරි ගන්න රයිට් උපරිම වාට කනා ෂොට් වදිනවා නම් ප්‍රශ්න 3ක් 2ක් වගේ තමයි තියෙන්නේ රයිට් අනිත් ඒවාට ෂුවර් වෙන්න නෑ ඒ තරම් ඔයාලා පාඩම් කරපු හොඳටම ඉගෙන ගත්ත ළමයි රයිට් වාට අනිවාර්යෙන් පුළුවන් මේ විදිහට වාගේ එක්සැමිනේෂන් ඒ දවස් ටික කන්ටිනියු කරන්න අනිත් ප්‍රධාන කාරණයක් තමයි ඔයාගේ බකට් සබ්ජෙක්ට් වලට ඔයාගේ කට්ටිය බෙදනවා රයිට් එතකොට ඉතින් ළමයි ඒ වෙලාවෙත් ඔයා එතනට ගිහිල්ලා ඔයාගේ තැන හරියටම තියනවාද ඉන්ඩෙක්ස් නම්බර් එක බලන්න ඇඩ්මිෂන් එක දෙනවා යාර ඒ දෙන එකත් එක බලලා හොඳට ඒ තැන බලලා අර කලින් අපි කියපු විදිහටම බලලා හොඳට චෙයර්ස් ටේබල් ටික බලලා වාඩි වෙන්න රයිට් වාඩි වුණාට පස්සේ ඔයාට අවුලක් නැහැ ඉතින් ඔයාට පළවෙනි දවසේ තමයි චුට්ටක් ඔයාට බය වෙන්නේ ඊට පස්සේ දෙවෙනි දවසේ ඉඳන් ඒක නෝමල් ඔයාට ගණක් නැතුව යනවා ඔයාගේ පාඩුවේ කියලා එක්සෑම් එක ලියනවා රයිට් ඉතින් ළමයි මේ දක්වා ඉතින් අපිත් එක මාස 6ක් විතර දැන් ළමයි ගොඩක් කට්ටිය සෙමිනාර්ස් වලට ක්ලාස් වලට ජොයින් වෙලා ඉන්නවා. ඉතින් ෆිසිකල් ක්ලාස් එක ඉගෙන ගත්ත ළමයි ඉන්නවා. ඉතින් යාලා හැමෝම මතක් කරනවා. ඉතින් අපි මෙච්චර කල් ආපු ජර්නි එක අදින් ඉවර වෙනවා. ඉතින් ඔයාලගේ 2026 ඒවුල් වලින් ලියන්න ඉන්න ළමයි ඔයාලගේ යාළුවෝට අපේ ගෲප් එකේ ෂෙයා කරන්න. ලුමිනස් එකට යාළුවෝ ජොයින් කරන්න. ලබන අවුරුද්ද අපි ඊට වඩා ගොඩක් හොඳට කරමු ඉන්ෂාඅල්ලා. රයිට් අපි සෙමිනාර්ස් මේ අවුරුද්ද කරා වගේ ලබන අවුරුද්දෙත් කරනවා. ළමයි ජොයින් කරන්න. ඉතින් ඔයාලා හැමෝටම හොඳ බෙස්ට් විශිෂ්ට ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයාලගේ සිංහල මාස්ටර්. රයිට් ළමයි. අස්ලාම් අලයිකුම්.